හායි ඔන්න අදත් අරගෙන ආවා මිනි ලොග් එකක්. අද අපි දෙන්නටම නිවාඩු දවස. ඒ නිසා අපි හිතුවා කට්ටිය වැඩිය දන්නෙත් නැති කොළඹ කිට්ටුවම තියෙන ලස්සන ප්ලේස් එකකට ඔයාලා එක්කන් යන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ මේ තැනට ගිහින් තියෙන අය කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ. ඔව් මේ තියෙන්නේ මානෙල්වන්ත පන්සල. පන්සල් නම් ඔය ඕන තරම් ලංකාවේ තියෙන්නේ. හැබැයි මේ පන්සල විශේෂ එකක්. ඒකට හේතුව මේ ලොග් එක ඉවර වෙනකම්ම බලන්නකෝ. මෙතන තියෙන්නේ ලෝකයේ 10 වන ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ අපි ඔය කියන්නේ NIBS කියලා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය තමයි මෙතන මේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මානෙල්වත්ත පන්සලට මේක කියනවා ජපන් බෞද්ධ සංස්කෘතියකට හැදුවා කියනවා. මෙන්න මේ අකුරු දන්න කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් කරන්නකෝ. මේවා ජපාන්ද කොරියන්ද චීනද කියලා මම නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට පාකින් ඒරියා එකක් මෙතන තියෙනවා. පාක් කරලා කෙලින්ම දිගටම පල්ලෙහාට එන්න හැරෙන්නේ නැතුව. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන view එකක් තියෙන මෙන්න මේ ගල්තලාව. ඔයා විශ්වාස කරනවද කොළඹ කිට්ටුව මෙන්න මේ වගේ ලස්සන ගල්තලාවක් එක්ක මේ වගේ ලොකේෂන් එකක් තියෙනවා කියලා මම කිව්වොත්. මේ දැන් අපේ පිටිපස්සෙන් පේන්නේ ඒ ලොකේෂන් එක තමයි. ඉතින් මේ පන්සලට ඔයාට උදේ 6 ඉඳලා රෑ 9 වෙනකන් සතියේ දවස් 7ෙම යන්න පුළුවන්. මේ පන්සලේ විශේෂත්වය තමයි විශාල බුද්ධ ප්‍රතිමා, නොයෙකුත් වර්ගයේ කැටයම් වර්ග, ඒ වගේම පොඩි ප්‍රතිමා වර්ග, චෛත්‍ය, බෝධිය මේ වගේ ලස්සන දේවල් වලින් තමයි මේ පන්සල ලස්සන වෙලා තියෙන්නේ. ලාංකිකයෝ විතරක් නෙමෙයි මේ පන්සලේ ජපන්, චීන, තායිවාන්, එතකොට මියන්මාර්, තායිලන්තය මේ වගේ රටවල් වලිනුත් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා ඒ වගේම ස්ටුඩන්ට්ස්ලා ඉගෙන ගන්න. කොහොම හරි අපි එළියට බහිනකොට නම් ටිකක් රෑ වෙලා. අපි දෙන්න මෙතනට ආවේ හවස් වෙන්න. ඒ කියන්නේ හවස 5ත් නෙමෙයි 6ත් විතර වෙලා අපි මෙතනට ආවේ. ඔයාලා එනවා නම් ටිකක් වේලාසන එන්න. අපිට මොකද සන්සෙට් එක එහෙම බලන්න බැරි වුණා. දැන් වෙලාව නම් රෑ 7 විතර වෙලා තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ප්ලේස් එක ලංකාවේ තියෙන වෙන පන්සල් වගේ නෙමෙයිනේ. මේක ගොඩක් වෙනස් තැනක්. එකක් තියෙනවා. ඒ වගේම ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. හරිම ලස්සනයි. අපි තර පැත්තට ගියේ නැහැ. ඉතින් කලින් බුක් කළා. ඔයාලා ඕන කෙනෙකුට ඇවිල්ලා වෙඩින් ෆ්‍රී ෂූට්ස් වලට එහෙම මෙතන ගොඩාක් කට්ටිය එනවා. ඒ නම්බර්ස් අපි ගාව තියෙනවද නැහනේ. දාන්න දැක්කොත් නම්බර් එකක ෆොටෝ එකක් ගහගෙන එන්න. එනතත් වෙබ්සයිට් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන රිස්ක් කරක් තැනක්. දැන් හාමුදුරුවෝ ඇතුලේ වඳිනවා. ඉතින් හින්දා අපි ඇතුලට
ගියේ නෑ මෙතන. ඉතින් මේ පන්සලට එන්න ඔයා හිතන් ඉන්නව නම් කැලණිය පන්සල වඳින්න එන දවසට වෝටර් වර්ල්ඩ් එකත් ඒ ළඟම තියෙනවා. වෝටර් වර්ල්ඩ් එක ළඟම තමයි මේ පන්සලත් තියෙන්නේ. ඉතින් ඔයාට Google Map එකේ ටක් ගාලා ලොකේෂන්ස් හොයාගන්න පුළුවන්. කිලෝමීටර් 5ක් වගේ ඇතුළත තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ කැලණිය. පන්සල ළඟම. ඉතින් අපේ වෝටර් වර්ල්ඩ් එක බලපු නැති යාළුවෝ ඉන්නෝ නම් ඒකත් බලන්න. අපි ඒ ලොග් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාට මෙතනට පැයක් වගේ කාලය තියලා ඇවිල්ලා මේ ටික ලස්සනට බැඳලා ඒ වගේම නිදහසේ පවුලයත් එක්ක ඉඳලා යන්න පුළුවන්. හොඳ ප්ලේස් එකක්. ඒ වගේ මෙතන ජොගින් වලටත් කට්ටිය එනවා අපි දැක්කා. ඉතින් මේ වගේ ලස්සන පන්සලකට තමයි අද අපි ඔයාලව එක් කරගෙන ආවේ. ඊට පස්සේ අපි දෙන්න යනවා බුදුන් වඳින්න. මේකේ එහා පැත්තේ වෙනම තියෙන අර උස බුදු පිළිම ගාවට අද යන්න විදියක් නැහැ. එතන රෙපෙයා කරනවා මේන්ටනන්ස් එකකට අද ගේට් එක වහලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි යනවා බෝධිය වඳින්න සහ චෛත්‍යය වඳින්න. ඉතින් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ videos travel logs බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා දන්න යාළුවන්ටත් මේ vlog එක share කරන්න. හොඳයිද කියලා comment එකකින් කියන්න. ඒ වගේම මේක කොළඹ අවට වුණාට මේක අයිති වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. ඉතින් ඔයා තාමත් මේක බලන්න ආපු නැති කෙනෙක් නම් මට හිතෙනවා ඔයා ඇවිල්ලා මේක බලලම යන්න. මේ පන්සල නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැන. එහෙනම් අලුත් vlog එකකින් ඉක්මනින්ම හම්බ වෙන්න. එහෙනම් අපි දෙන්න ගිහින් එන්න. ඔයාලා හැමෝටම bye.